ජීවිත එකපාරක් හරි කරන්න ඕන එකක් ස්නෝක්ලින් එන්න ට්‍රින්ගෝ. ඒගොල්ලෝ මේ ස්විමින් දන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ ඒක දුක් විඳ එපා. මේකට ස්විමින් අවශ්‍ය නැහැ. ඔව්. ini Milan mali. ඕනම දෙයක් වෙනස් කරන මනුස්සයෙක්. යන්න. යන්නේ. මොකද්ද කාලා යනවා? කාලා ය. ඕ අඩේ ගෝ අමාරුයි වාඩි වෙලා. ඉතින් දෙනවා. ඔව් මම යාර කිරියම්මට දෙන්න හදුවෙත් කිරියම්මත් ආවනේ මම කිලෝමීටර් බාර ගන්න. Bol. Wedding begin. ISS එකේ එහෙම දෙන්නේ. කොහොම ගෙනිච්චා. කොහොම ගියා මොහොතට ඇතෑරි අර මේ වරාදයක්. අත් දෙකක් දෙනවා වරාදයක්. අවුල නැහැ නේද? අවුල නැහැ. දැන් අපි පොඩි බ්‍රීෆින් එකක් දෙන්න යනවා මේ ස්නෝක්ලින්. ඒගොල්ලෝ ස්නෝක්ලින් ඉස්සරහ දීලා තියෙනවා. මගේ මේ සිංහල පොඩි වැරදි නම් තරහ වෙන්න එපා. ස්නෝක්ලින් අපි අරන් යන්නේ මෙතන ඉඳලා බෝට්ටුවේ මේ සයිට්ස් දෙකක් තුනක් තියෙනවා. එකක් නේවි අයිලන්ඩ්, ඒක very famous site එකක්. අනිත් එක වම් පැත්තේ තියෙනවා කොරල් ගාඩන් කියලා. එතන කොරල්ස් ටර්ටල් එම ඉන්නවා. අනිත් එක සැන්ඩි බේ කියන්නේ මෙතන මවුන්ටන් එකක් තියෙනවා. මවුන්ටන් එකට එහා පැත්තේ. ඔයගොල්ලෝ ගිහලා බෝට් එකේ ඉඳලා බහලා අපේ ගයිඩ් කෙනෙක් ඉන්නවා. එයා ඔක්කොම ඔයගොල්ලන්ට ටේක් කෙයාර් කරගෙන එයා ඔක්කොම තැන ඔක්කොම අරගෙන ගිහින් පෙන්නනවා. දැන් ස්විමින් දන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. අපි මේ ලයිෆ් ජැකට් එක දෙනවා. හරිද? මේ ලයිෆ් ජැකට් එක ඔයගොල්ලෝ දාලා මේ ලොක්ස් තුනක් තියෙනවා. එතකොට මේ ලොක්ස් තුනම දැම්ම ගාම ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ස්විමින් දන්නේ නැත්නම් ෆ්ලෝට් වෙනවා. හරිද? එතකොට මේක ඔයගොල්ලන්ට ආරක්ෂාව ෆස්ට්. ඊට පස්සේ ඔයගොල්ලෝ වහිනකොට දැන් ගයිඩ් මේ වගේ රින් එක තියාගෙන ඉන්නවා. ඒ රින් එක ඔයගොල්ලෝ අතින් අල්ලන්න පුළුවන් සාමාන්‍යයෙන් අත් දෙකම. අල්ලගෙන දැන් මෙතන ෆ්ලෝට් වෙනවනේ ඔයගොල්ලෝ. දැන් මේම පල්ලෙහා බලන්න තමයි තියෙන්නේ. ඔයගොල්ලෝ කකුලෙන් ටික් කරලා පීනන්න පුළුවන් සාමාන්‍යයෙන්. ඒක දන්නේ නැත්නම් එයා ඇදගෙන යනවා. හරිද? දැන් ඔයගොල්ලෝ මේ ස්විමින් දන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ ඒක දුක් විඳ එපා. මේකට ස්විමින් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපේ ගයිඩ් ඉන්නවා. බෝට් එකත් ඔතන ඇන්කර් කරලා තියෙනවා. එතන බෝට් එක වටේම ඔයගොල්ලෝ ස්නෝක්ලින් කරන්න යනවා අපේ ගයිඩ්. හරිද? සේෆ්ටි සයිඩ් එකේ ලයිෆ් ජැකට් තියෙනවා. Wow. ස්නෝක්ලින් කරන්න යන්නේ ස්නෝක්ලින්. ජීවිත එකපාරක් හරි කරන්න ඕන එකක් ස්නෝක්ලින් එන්න ට්‍රින්ගෝ. अरे दलवा जाओ ना डाइविंग ஏதோ கொண்டு வேணி இருக்கு இல்லையா அதுல போய் நான் மார்க் போட்டு ஏத்தி இறங்கி One, two, three.
ஏன் தள்ளல இங்க 4 பேர் நான் இங்க தனியா தள்ளுறேன் මගේ තියෙන බැටරි එක බැලුනේ කෝකටත් අත ගාවිම තියාගන්න මිලා පේනවද? පේනවද? Look at Thailand, Pak. Jump. Hai. Jump. Oh, kereta. Mana berada gangnya mereka. Undai dah sama. Atur undai. Hari. Ha. Jalan deh, Pak. Jangan dong. Ya. ඔයා අතෙන් තමයි උස්මාරින්න ඕනේ උස්මාදින්න ඕනේ හරි
ගැඹුර කොච්චරක් කියලා දෙනවද ඔය හැරි? නෑ නේ ඊට වැඩි නේ. ඔව් අඩි දැන් මීටර අඩිය මං කිව්වා අඩිය. මේවා 13යි. स्नोकिंग करा देखो टाइम स्नोकिंग टाइम मिनट 20 නෑ නෑ ආයකයට ඉවරයි ඈ පැක් කියද ආ මේ කුඹුර අතන බයිලා මේ රවම ඉවරලා එනවා ටයිම් මේක නහයට දාලා ඔව් අනහයට දාන්න ඔව් නහයට දාගන්න වතුර යනවා නේද හරි මේක අපන්න නෑ මේ කෑලි ටික ඇතුලේ කෑල්ල මෙතනද මේක ටික කතා කරොත් හරි මොකක් හරි යනවා වතුර මෙතන මේ බැරිය තර ටිකක් යට බලද්දි මෙතන වතුර එනවා උඩට ඇවිල්ලා මේ වතුර ටික නහයක් නෙවුනොත් මේ මහ වැව කරා නහය වැව කරා හය දාගන්න
මැක්ස් ඩීප් එක තියෙනවා 1.0 මීටර 1.8යි යටම ගිහින් ඒ කියන්නේ යටම බීම වැටුණා කිව්වට මා වෙලාවට මුන්ට යටක නෙමෙයි වැටුනේ. ඔව්. නැත්තම් වල කෙලියක් එන්නේ. වැටුණා එච්චර යටක ඉතින් යටම මීටර 1.8යි කියන්නේ ඉතින් හරි කියන්නේ මෙයා ගිය ගන්න. කියපු ඒ කියන්නේ අර කියපු ප්‍රමාණය හරියට නැති. ඉතින් මේ අඩි 13ක් ඇත්ත. මේක මදි. මීටර 2ක් විතරනේ. අඩි 6ක් විතර. මීටර 2කමාර. එතන මේ පෙන්නනවා 1.8ක් කියලා. යටටම ගියාට. ඒක සුපිරි පටි. මේක ආපේ ගන්න නෙමෙයි. අපි නිකන් දාගත්ත එකක් කෝකටත් කියලා. පටි ගියා. මම බැලුවා මොකද්ද කියන්නේ කියලා. නෑ මං අත මාරු කරගන්න ගියේ. අනේ මේක දාන්න පෙට්ටිය ගන්නවනේ අපි නිකන් බහින්නන්නේ. මේ ඔක්කොම වැටිය දාන්න මොනේ ඈ ඔක්කොම දාන්න වැටිය. හා බයින්න ඔය බයින්න මම ආවා. ඔය තාක්ෂි කරා. ඔය බයි. රාජා වැටුනේ. ඉතින් අපි බය වෙයි කියලා. අයියෝ මම මේ බලාගෙන හිටියේ ඒ සීන් එකට තමයි නේද? මේක මොකද්ද වාගේ අදහස? මිලා නියමයි. ඈ? නියමයි. සුපිරිය අරුන්ට මිස් වෙන එකමයි හොඳව. කඳුනා කියන එකේ අදහස. මේ වගේ ස්ටේජ් එකක් ගන්න. බස් කරනවා. අයියෝ. බැටරි 100ට එකයි. දාන්න. කො? අතන. ආගේ. එහෙනම් thank you. කො. Thank you, diving, thank you. Stand. කොහෙන්ද අපි ආවේ? මෙතනින්. මොනවායි පකම් බයිටා. මොනවද එන සාපාඩ අඩිතරවා. ඒ මයින්ඩර් රෝලියා. අපි ඔච්චර දාන්නේ. මොනාර ඕනනම් ඉල්ල ගන්න වතුර බෝතල් මොනාර. ආ හරි. ප්ලන් එක කොහමද පේමන්ට් එක? 3 දෙනා ඉන්නේ. හා? කීයද ගන්න කිව්වේ මම? 4යි නේද? අපිට ඇත්තටම 4 දෙනෙක් ආවොත් තමයි ලාභයි. ඔව්. අපේ 4 කෙන්නේ හිටියේ. අපිට අර 5 දෙනෙක් 4 දෙනෙක් ආවොත් වීදන් එකයිනේ. ඔව්. අපේ ඔරිජිනල් ප්‍රයිස් එක මේ අඩු කරලා දැන් මේ කියන්නේ වාට. අද 4ක් තියෙනවා. ඈ? මේ එක්කෙනෙක්ට 7500 ස්නොක්. අපි පුළුවන් තරම් අඩු කරලා ඔයගොල්ලන්ට. හරි thank you වෙනවා. අපි ආයෙත් නම් ඩයිවිං. ආවත් එන්න මේ වෙන ඇක්ටිවිටිස් කරමු. ඩයිවිං වලට වගේ ඉන්නවා. හරි thank you අපි යනවා.
හරි හරි. මචං අපි යනවා. හරි කිරි. හරි හරි. thank you අපි ගිහින් එන්න. මෙතනින් මේ බ්ලොග් එක ඉවරයි. ආයෙත් මේ වගේ ට්‍රැවල් බ්ලොග් බලා ගන්න අපේ channel එකත් එක්ක සෙට් වෙලා ඉන්න. ගිහින් එන්න. ජය වේවා.